size hard drive case එකක්. අපි එදිනෙදා භාවිතා කරන අපේ portable hard එක, pen drive එක, charger එක, ඒ වගේම power bank එක මේ හැම දෙයක්ම මේකට safety factor කරගෙන අපිට travel කරන්න උදව් වෙන උපකරණයක්. අපි බලමු ඇත්තටම දැන් ඒගොල්ලෝ කියලා තියෙනවා මේකේ waterproof තියෙනවා කියලා, shock proof තියෙනවා කියලා. ඒ කියන්නේ hard drive එක අපි මේකට දාන් ඉදි බිම වැටුණොත් hard drive එකට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ වගේම මේක වතුර ගිල්ලලා ගත්තත් මේකට වතුර යන්නේ නැහැ. මේ හැම දෙයක්ම ඇත්තද කියලා ෆිසිකල් ටෙස්ට් එකක් කරලා බලමු. ඒ වගේම අපි දන්නවා අපේ hard drive එක තියෙන data කොච්චර වැදගත් වෙනවද කියලා. බැරි වෙලාවක portable hard drive අපෙන් බිම වැටුණොත් කාර්යය ඒකේ තියෙන data ටික loss වෙන දේ සම්භාවිතාව ගොඩක් වැඩි. ඒත් එක්කම අපි bike එකක එහෙම travel කරනවා නම් අපේ portable hard එකක්, pen drive එකක් මේක වතුර ගියොත් කාර්යය damage වෙන්න තියෙන සම්භාවිතාවත් ගොඩක් වැඩි. හැබැයි මේ වගේ safety box එක අපි දාගෙන ගිහිල්ලා ඒ දේ වලින් ආරක්ෂා කරගන්න තියෙනවා නම් ඒක ඇත්තටම වටිනවා. වැඩි වෙලා ගන්න තුොපි මේකේ unboxing එක බලමු. ඒ වගේම අපි physical test එකක් කරමු water එකට සහ shock proof එකට. මේ විදිහට තමයි එන්නේ. මේ විදිහට මේක කරමු. මේ වගේ බොක්ස් එකක් තමයි එන්නේ. ඇති මේ වගේ ලස්සන ෂීට් එකක් තියෙනවා. මේ UPN logo එක print කරලා ඒ වගේම මේක එහෙම එන්න පොඩි මේකක් තියෙනවා. බෑග් එකක් තියෙනවා කරගෙන. මේ වගේ එනවා. සිලිකන් පැකට් එකයි. මේක තියෙනවා warranty card එක. මේ ටික කරන්නේ මේ ටික අයින් කරමු. එතකොට අපි දැන් බලමු මේ විදිහට තමයි ඉන්නේ. කේස් එකක් කියලා එයාගේ මේ pen drive දාන්න ඕලස් උනක් කියලා. මේ box එක. right. සල්ලාම. දාමු මේ hard drive එක මේකට. hard drive එක මේකට දාලා ඊළඟට මේ portable hard එකක් දාමු. phone charger එක තියෙනවා. phone charger එක දාමු. එකම data cable එක තියෙනවා. cable එක දාමු. hard drive cable එක. දාමු. එකම OTG adapter එකක් තියෙනවා. ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් පෙනුමක් තියෙනවා. සවි ශක්තියක් හොඳයි. අපි දැන් බලමු මේකේ ඊළඟට මේකේ ටෙස්ට් ටික අපි කරලා කොහොමද කියලා. සාමාන්‍යයෙන් අඩි 3මාරක් 4ක ප්‍රමාණයක ඉඳන් මේකට ෂොක් එකක් දීලා බලනවා. එතකොට අනිවාර්යයෙන්ම hard disk එකක් damage වෙනවා. ඒත් එක්කම වාට පේනවා මෙන්න මේ ෂිප් එක මේකේ තියෙන මේ ලේයර් එක මැද්දෙන් තියෙන ලේයර් එක සාමාන්‍යයෙන් cotton fabric එකකින් තියෙන්නේ. එතකොට ඒකේ අනිවාර්යයෙන්ම hard drive එක ඇතුළට ඉබොත් නම් වතුර යනවා. හැබැයි මේකේ දෙපැත්තේ තියෙන මේ carbon fiber cover එකකින් හින්දා නම් වතුර යන්නේ සාමාන්‍ය වැස්සකට මේක වරොත්තු දෙනවා. ඒකින්ද මේක 100%ම වතුර යන එක නෙමෙයි. ඒක අපි දැන් බලමු ටෙස්ට් කරලා කොහොමද මේක වැඩ කරනවද කියලා. වාට පේනවා hard drive එක නම් වැඩ කරනවා.